30 වන කොටස. අහස්ලිගේ සිත මින්පෙර නොදෙනු සතුටකින් පිරී ගොස්ය. සියලු දිගති කොණ්ඩේ පිටිපසට දැමූ යුවතිය සෙමෙන් පාතබමින් බංගලාවෙන් මෙපිටට ගමන් කළා. අනතුරුව බංගලාවේ පිටුපසින් පිහිටි තමන්ගේ නවාතැන වෙත ළඟා වුණා. ඔබ මොකද මේ රෑජාමේ ආකෙල්ලේ? මට කතා කරන්න නැතුව ඇයි එළියට ගියේ? කාන්තිගේ එක්වර පැවසීමෙන් අහස්ලි කලබල වුණා. අම්මා කොයි වෙලේද හැරියේ? ඇහැරියේ කියන්නේ ඔබ දැන් ආපු වෙලේ ඇහැරුනේ. කොහෙද කියලා ගියේ? කොහෙද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඔයාගේ සුදුමැණික ඇටච් බාත්රූම් තියෙන රූම් එකක් අපිට දුන්නේ නෑනේ. අර පල්ලෙහා ඈත තියෙන එකටම යන්න එපා. යුවතියට සහනයක් දැනින. ඇය කාන්තිගේ නිතට අසු නොවන ලෙසින් ජංගම දුරකථනය කෙන ඇයගේ පොරවනේ ඔළුවේ සිට පොරවා ගත්තා. ඉතින් ඔබ මට කතා කරන්න එපා. ඔයා ගොරගොරෝ සැපට නිදා ගන්නකොට මම කොහොමද අම්මා නැකිටවන්නේ? අනේ ඔය කට වහගෙන දැන්වත් නිදා ගන්නකෝ. මට නිදා ගන්න ඕනේ. අහස්ලි වේගයෙන් කියවාගෙන ගියා. ඇය පොරවනේ තුලට වී කල්පනා කරද්දී කාන්ති අහස්ලිට පිටුපා හැරි නැවත නිදන්නට උත්සාහ කළා. කාන්ති ඇයට පිටුපා සිටීම අහස්ලිට දැනුනේ සහනයක් සීය. සිය පිරුණු දෙතොත එකින් එක සපාගත් යුවතිය මින් මොහොතකට පෙර ගත කර කාලය පිළිබඳ කල්පනා කළා. අනේ පුංචි හාමු ඔයා නම් දැන් නම් ඔයා ඕනිවට වැඩි. යුවතිය සිය ජංගම දුරකථනය ළමට තුරුළු කරගනිමින් සිනාසෙමින් සිතුවා. සිහිනක අතරමං වී සිටි යුවතිය යලිත් හරිත නෙතු විවර කරමින් ජංගම දුරකථනයේ ඔහුගේ අංකයට දමා තිබූ අවහිරය ඉවත් කරමින් ඔහුට පණිවිඩයක් තබන්නට වුණා. පුංචි හාමු, මට මොකුත් ප්‍රශ්නයක් වුණේ නෑ. මම පරිස්සමින් ආවා. ඇයි පණිවිඩය යවූ පමාවෙන් ඔහු ඒ දුටු බව අහස්ලි දුටුවා. ඒ වුණාට ඔයා ගිය වෙලාවෙ ඉඳලා මට ප්‍රශ්නයක් අබී. දුම්නසින් පිරුණු මුහුණත් සමග ඔහු ඇයට එවා තිබුණා. අනේ ඒ ඇයි පුංචි හාමු? ඔහු යමක් එවන්නට සැරසෙන වග අහස්ලි දුටුවා. අහස්ලි ඒ වෙනුවෙන් බලා සිටියා. මෙච්චර වෙලා සුරංගනාවියක් මගේ ළඟට වෙලා හිටියා. එයා යන්න ගියානේ අබී. ඉතින් මගේ ඇස් දැන් පිය වෙන්නේ නැහැ. ප්‍රෞඩගේ වදන් ඇයගේ මුවගට සිනහවක් එකතු කළා. විටක හරිත නෙතු විවර වෙමින් සිනාසුණා. ඇයි අබී මොකුත් කියන්නේ නැත්තේ? පුංචි හාමු කියනේවට මම මොනා කියන්නද? මට ලැජ්ජ හිතෙනවනේ. ප්‍රෞඩ ඇයට හදවත් සලකුණු දෙකක් එවා තිබුණා. ඔය ඉතින් පුංචි හාමු. ඔය ලැජ්ජාව නම් හරියන්නේ නෑ අබී. මට ඔයාට ගොඩක් දේවල් කියන්න තියෙනවා. ඒ ඔක්කොම කිව්වොත් මේ කෙල්ලට මොනා වේද? ප්‍රෞඩගේ වදනින් අහස්ලි සිනාසෙමින් කල්පනා කළා. ඔය ආයෙත් කල්පනා කරනවා නේද අබී? හැම දෙයකම මම ඔයාට ඉන්නවා. ඒක කිසිම දවසකවත් වෙනස් වෙන්නේ නෑ. සුදුමැණික නිසාවත් වෙනස් වෙන්නේ නැද්ද පුංචි හාමු? අහස්ලි ඇයගේ සිතේ කිගුරුම් දුන් ප්‍රශ්නය ඔහුට කීවා. මම දෙයක් කිව්වොත් කිව්වා වෙනස් වෙන්නේ නෑ. මා විශ්වාස කරනවද? මගේ අම්මා හැර මම කවුරුත් විශ්වාස කරන්නේ නෑ පුංචි හාමු. මට සමා වෙන්න. යුවතිය එකහෙලා ඔහුට පැවසුවා. හරි කමක් නෑ. මා විශ්වාස කරන්න පුළුවන් දවසක් කීනේ. පිනිජම්බු මලට. පිනිජම්බු මල? ඒ මොකද්ද පුංචි හාමු? ඇය යලිත් සිය දෙතොල් සපා ගත්තා. ඔව්. මගේ පිනිජම්බු මල. හරි දැන් නිදා ගන්න මගේ පිනිජම්බු මල. පුංචි හාමු නිදා ගන්න. පුංචි හාමු අසනීපෙන්නේ නෑ. දැන් මට සනීපයි අබී. ඔයාට නිින්ද යනකල් මම සින්දුවක් කියන්නද? ඔහු එසේ පවසා ගීතයක් මුමුණන්නට පටන් ගත්තා.
අහස්ලි සිය පොරවනේ ඔසවා සිය මව දෙස බැලුවා. ඇය යලිත් ගැඹුරු නින්දකට වැටී ඇති වග අවබෝධ කරගත් යුවතිය යලිත් පොරවනේ පොරවා ගත්තා. ඔබ නැතිවම කොහොමද මා ඉන්නේ? ඔබ නැතිවම කොහොමද මා ඉන්නේ? හද සැනසුම ඇත්තේ ඔබ ළඟමයි. ඔබ වෙනුවෙන් මා ඉපදෙන්න, ඔබ වෙනුවෙන් මා මිය දෙන්න. ප්‍රෞඩ ඇයට ඇසෙන්නට ගායනා කළා. අනේ මන්ද පුංචි හාමු. ඔයා මේ කරන දේවල් පෙන්වන ආදරයට මට මුකුත් කියන්න හිතෙන්නේ නැහැ. ඕනි දෙයක් වෙන්න කියලා ඔයාට ඉඩ දෙන්න මට හිතෙනවා පුංචි හාමු. අහස්ලි ඒ අතර සිතින් සිතුවා. ඔවුන්ගේ පළමු ආදරණීය සංවාදය වසුදා අලුයම වනතෙක් ඇදී ගියා. අහස්ලි සතුටින් නින්දට වැටුණා. එටින් පටන් ගන්නා ජීවිතය තුළ තමාට රහස් අයිතිකාරයෙකු සිටින වගත් ඇයට කුමක්ද වූ ආරාශාවකුත් දැනුණා. උදේ පිපුණු මලක් බඳුව පසුදා උදෑසන අහස්ලි සිටියේ බංගලාවත්තේ මල් උයනට සාත්තු කරමින්. උඩු මහලේ වූ කාමරයක සිට සැමදා මල් උයන දෙස බලන පැහැපත් කඩවසම් තරුණයා මෑතකදී එහි පිපෙන්නට වූ එකතු මලක් දෙස බලා සිටියා. කාන්තික දුවදියා ඇයි මට මේ තරම් බලා ඉන්න හිතෙන්නේ? අහස්ලි අභිමන්දාරා. කොච්චර ලස්සන නමක්ද? නම වගේමයි මේ කෙල්ලත්. කිසිම කෙනෙක් දිහා මට මේ විදිහට බලා ඉන්න හිතිලා නැහැ. මම ඔයාට ගෙනාපු දේ ඇයි මට දැන් දෙන්න හිතෙන්නේ නැත්තේ? මම ඔයාට විශේෂයක් කරනවා කියලා ඔයාට දැනෙන්න ඕනි නෑ. මේ හැමදේම කරන්නේ අනුකම්පාවට කියන දේ විතරක් හිතුවොත් ඇති. බංගලාවල හාමුලා උයන්වල පිපෙන හැම මලකම රොන්නිරුවට අයිති කරගත්ත එක මලක් විතරයි. ඒත් මානේශ්වර කියන්නේ එහෙම හාමු කෙනෙක් නෙවෙයි. මට මේ මලේ රොන්නුරන්නවත් අයිති කරගන්නවත් ඕනි නෑ. ඒ මල ලස්සන හොම ඈතින් ඉඳන් බලන් ඉන්න විතරයි. දිගු සුසුමක් හෙළූ තේව් මානේශ්වර තමාගේ කුටියේ අල්මාරියේ වූ කුමද්දෝ පෙට්ටියක් රැගෙන උයන වෙත ගමන් කරන්නට සිතුවා. නිල් සහ සුදු මිශ්‍රිත බතික් සරමට නිල් පැහැති කමිසයකින් ඔහු සැරසී සිටියා. ප්‍රෞಢ දඟකාරී තරුණයෙකුසේ කෙටි කලිසම සහ බැනියම ඇඳ සිටියද තේව් මානේශ්වර සරමකින් සහ කමිසයකින් සැරසෙන නිසා ඔහුගෙන් නිරතුරුව දිස්වූයේ තරුණ පරිණත බවකි. තේව්ගේ ගමන අහස්ලි සමීපයටම ඇවිත් නැවතුණා. ඔහු පැමිණි හඬින් අහස්ලි නැගිට සිටියේ ඔහුට ගෞරව කරමින් සේය. සුදු හාමු, good morning. good morning. උදේ පාන්දර වැඩේ පටන් අරන්. ඕව නෙවෙයි ඉස්සරහට කරන්න ඕනේ. කම්පියුටර් කෝස් එකක් හොයාගන්න. ඒ වෙනුවෙන් කාන්තික පඩි වැඩි කරන්න අපිට පුළුවන්. ඔහු පැවසුවේ අන කරනවා සේය. කාන්ති වගේ වහල්කම් කරන්න ඕනි නම් කාන්ති ඔය වගේ උගන්වන්නේ නැහනේ. හරි සුදු හාමු මම බලන්නම්. මේක ගන්න. මේ අපේ නෑදෑ වෙන නංගි කෙනෙක් මෙහි දාලා ගිය එකක්. ඔහු ඒ අලුතෙන් මිලදී ගත් එකක් වුවද පවසන්නට මැලි වුණා. අහස්ලි හොරෙහින්සේ හරිත නැතුව එසවුවා. එහෙම තනියෙන් නිදට යනව නෙවෙයි. ඕකේ තියෙන ඉක්මනින් කොණ්ඩේ වේල ගන්න පුළුවන් එකක්. දැන් තමුන්ගේ ප්‍රශ්නේ ඉවරනේ. එතෙන් ළමයි අදට මල් රටා තුලින් සමුගන්නම්. ආයෙත් දවසක ඉක්මනින්ම හමු වෙමු. අනිවාර්යෙන්ම ටෙඩි නවස් සබ්ස්ක්‍රයිබ් කරන්න.